හරි අපි යන් 1987 10 වෙනි ගැටලුවට. මේකෙන් අහන්නේ මිනිසා මගින් පොළොව මත ඇති කරන බලය. මිනිසා මගින් පොළොව මත ඇති කරන බලය මොකක්ද කියලා අහන්නේ. මෙහෙමයි. මම මේකේ මුලින්ම බල රූප සරණක් ඇද ගන්නවා. මම එකින් එක අදින්න යන්න දැන් ගණන් කීපයක බල රූප සරණ ඇඳා මම මේ රූප සරණෙම අදින්නම්. එතකොට මේ වස්තුවේ බර කීයද? p. එහෙනම් මේ වස්තු විසින් තන්තුව මත ඇති කරන ආතති බලයත් p වෙන්න ඕනේ. හරිද? තන්තුව විසින් වස්තුව මත ඇති කරන ආතති බලය p විය යුතුයි. ඇයි මෙයාගේ බර p නම් තන්තු විසින් වස්තුව මත ඇති කරන ආතති බලය p විය යුතුයි. ඒ සිරස් බල සමතුලිතතාවයට අනුව. ඕනම වෙනම ඇඳලා පෙන්නනම් මෙහෙම p අපි වෙනම ඇඳොත් p බර තියෙනවා තන්තු විසින් මෙයා මත ඇති කරනවා p බලයක් සමතුලිත කරගන්න. සමතුලිත කරගන්න මේ තන්තුවේ ආතතියත් p ම විය යුතුයි. එහෙනම් අපි දන්නවා දැන් තන්තුවේ ආතතිය p. එහෙනම් තන්තුව විසින් මෙයාගේ අතමත ඇති කරන බලයත් තන්තු විසින් මෙයාගේ අතමත ඇති කරන බලයත් p ම වෙන්න ඕනේ. තන්තු විසින් ඒ තන්තුවේ හැමතැනම බලය සමානයි. ඒ සැහැල්ලු තන්තුවක් කියලා කියනවනේ මේක. අනික මේක සුමට කප්පියක්. සුමට කප්පියක් සැහැල්ලු තන්තුවක්. ඒක නිසා මේ අතමත ඇති කරන බලයත් p ම තමයි. p ම තමයි. එහෙනම් අපි මේ මිනිස්සයාට වෙනම බල රූප කරනක් අදින් නිකන් මිනිස්සකමට මෙහෙම හරි මිනිස්සයාට බල රූප කරනක් අදින් මිනිස්සයාගේ අතමත ඇති කරන බලය කොච්චරක්ද p බලයක් ඇති වෙනවා මේ තන්තුව දිගේ ගිහිල්ලා ඒ p බලය සෙට් වෙනවා හරි මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා w කියලා තව මොනවද තියෙන්නේ තලයේ විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මම r කියලා ගන්නවා තලයේ විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව දැන් අපෙන් අහන්නේ මොකක්ද අපෙන් අහන්නේ මොකද්ද? තලයේ මෙහෙම තියෙනවා නම් තලය මත මිනිස්සයා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. තලයේ විසින් මිනිස්සයා විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව නේද අහන්නේ? ඔව් මිනිසා මගින් පොළොව මත ඇති කරන ප්‍රතික්‍රියාව. බලය. මේකනේ මිනිසා විසින් පොළොව මත ඇති කරන ප්‍රතික්‍රියාව මේ තලය මේ පොළොව ඇදලා තියෙන්නේ. මේ පොළොව. එහෙනම් මිනිස්සයා විසින් පොළොව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මේකනම් පොළොව විසින් මිනිස්සයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මේක. මේ දෙකේ විශාලත්ව සමානයි දිශාව ප්‍රතිවිරුද්ධයි එකිනෙකට වෙනස් වස්තුන් දෙක මත ක්‍රියා කරනවා. ක්‍රියා ප්‍රතික්‍රියා බල. පැහැදිලිද? මේ මොකද්ද? මිනිස්සයා විසින් පොළොව මත ඇති කරන බලය. මේ මොකද්ද? පොළොව විසින් මිනිස්සයා මත ඇති කරන බලය. මොනවද ඒවා? ක්‍රියා ප්‍රතික්‍රියා බල. එහෙනම් අපි R හොයාගමුද? මේකට සිරස් බල සමුද විශාලත්වය අහන්නේ. R ධන P සමානයි W. එහෙනම් R කීයද? R සමානයි W අඩු කිරීම P. එහෙම උත්තරයක් තියෙනවද? ඕනේ. පිළිතුර 3. 1987 10ට පිළිතුර